බලන්නේ අපි කොහොමද ලැබ් එකේ හයිඩ්‍රජන් ගෑස් කියන එක කලෙක්ට් කරන්නේ කියලා. එතකොට මේ තියෙන තිසල් ෆනල් එක මේකට අපි කියනවා ඩෙලිවරි ටියුබ් එක කියලා. එතකොට මේ ෆ්ලාස්ක් එකට අපි මොකද කරන්නේ? අපි ඉස්සෙල්ලා ඉනිෂියලි සින්ක් පවුඩර් එහෙම නැත්නම් සින්ක් ග්‍රැනියුල්ස් අපිට යූස් කරන්න පුළුවන්. අපිට rate of the reaction එක වැඩි කරගන්න ඕන නම් අපිට සින්ක් පවුඩර් යූස් කරන්න පුළුවන්. අපිට normal rate එකකින් reaction එක කරගන්න ඕන නම් අපි සින්ක් ග්‍රැනියුල්ස් යූස් කරනවා. එතකොට මේ තිසල් ෆනල් එක through අපි diluted hydrochloric acid අපි දාගන්නවා අපේ reaction එකට අපිට අවශ්‍ය විදියට. එතකොට අපි consider කරන්න ඕනේ දෙයක් තමයි මේ තිසල් ෆනල් එක මේ diluted hydrochloric acid surface එකේ insert වෙලා තියෙනවා. يعني මේකට insert වෙලා තියෙනවනේ මේ තිසල් ෆනල් එක. මොකද එහෙම නැති වුණොත් අපිට ප්‍රශ්නයක් වෙනවා. මේ තිසල් ෆනල් එකේ exit එක එහෙම නැත්නම් මෙතන opening එක මේ acid HCl acid surface එක යටින් තියෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ අතන මෙතන zinc react කරනවා diluted HCl එක. zinc react කරනවා diluted HCl එක කරලා හදනවා මොකක්ද හදන්නේ zinc chloride plus H2 කියන reaction එක තමයි වෙන්නේ. එතකොට මේ හැදෙන hydrogen gas H2 gas මොකද වෙන්නේ? මේ tube එක හරහා එළියට යනවා නේද? එහෙනම් එළියට යන්න නම් මේ තිසල් ෆනල් එක මෙතනින් මේ acid surface එකේ diluted acid surface එකේ insert කරලා තියෙනවා. මොකද අපි හිතමු හදිස්සියේවත් මේක මෙහෙම තිබ්බා කියලා. කළා මේ tube එක මෙහෙම insert වෙලා තිබ්බා කියලා. එතකොට මොකද? දැන් මේ මෙතන හැදෙන H2 gas මේක through යනවාද මේ tube එක through යනවාද? නෑ. නේද? ඒක exit වෙන්නේ මෙතන තිසල් ෆනල් එක through. අපිට ඒකද අවශ්‍ය? නෑ. අපිට ඕනේ මේක through යන්න. එහෙනම් අපි මොකද කරන්නේ? මේ තිසල් ෆනල් එක මේ විදියට මේ acid surface එකත් එක්ක interface එකත් එක්ක insert වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ H2 gas මොකද වෙන්නේ? මෙතන මේ delivery tube එක through ගිහිල්ලා එහෙනම් මෙතනින් collect වෙන්න ගන්නවා. දැන් මේක මොකද මේ downward displace අපි gas එක collect කරන්නේ H2 gas එක collect කරන්නේ downward displacement of water කියන method එක. මෙතන තියෙනවා beehive shelf එක. මෙතන gas jar එකක් එහෙම නැත්නම් මොනවාරි cylinder එකක් තමයි මෙතන අපි set කරලා තියෙන්නේ. එතකොට මේ එන gas ටික මොකද කරන්නේ? දැන් මේකේ වතුර තියෙනවනේ. මේකේ වතුර තියෙනවා. මේ gas jar එකේ යම් දුරකට වතුර පිරලා තියෙනවා. එතකොට මේකේ gas collect වෙන්න මෙතන gas collect වෙන්න ගන්නවා. gas වලින් pressure එකක් exert කරන්න ගන්නවා මේ water surface එක මත. තේරෙනවද නම? මේ water surface එක මත gas එක pressure එකක් height collect වෙච්ච hydrogen gas pressure exert කරන්න ගන්නවා. එතකොට ඒක pressure exert කරනකොට මොකද වෙන්නේ? මේ water level එකට මොකද වෙන්නේ? water level එක drop වෙනවා. එතකොට අපිට තේරෙනවා මේ water level එක ඇත්තටම අපි observe කරන්නේ. අපි observe කරනකොට අපිට පේනවා ටිකක් වෙලා යනකොට මේ reaction එක සිද්ධ වෙනකොට අපිට මේ water level එක decrease වෙනවා පේනවා. අපිට මේ water level එක decrease වෙනවා කියන්නේ hydrogen gas يعني මොන හරි අපි හිතමු අපි දන්නේ නැහැ කියලා gas එක gas එකක් collect වෙලා කියන එකෙන් තමයි මේ අපි දැනගන්නේ මෙතන මේ water level decrease එක වෙන decrease එකක් වගේ අපි දැනගන්නවා මෙතන gas collect වෙලා කියලා. ඒ මොකද්ද gas එක කියලා දැන් මෙතනින් අපි equation එකෙන් දන්නවා අපි hydrogen gas collect කරේ කියලා. හැබැයි අපි දන්නේ නැහැ මොකද්ද collect වෙච්ච gas එක කියලා. අපිට මේ gas එක identify කරගන්න පුළුවන්. අපි කොහොමද hydrogen gas identify කරගන්නේ? අපි මොකද කරන්නේ? burning eagle එකක් හරි මොනවාරි මොකද කරන්නේ? අපි burning eagle එකක් අරගෙන අපි මේ hydrogen gas මේ collect කරගත්ත gas වලට අපි මෙහෙම දැන් collect කරගෙන තියෙන්නේ gas එක කොහොම වෙනවා? අපි මේ burning eagle එක ගෙනල්ලා මේ පොඩි place කරනවා. ඒ පොඩි place කරාම මොකද වෙන්නේ? මේක pop sound එකක් එක්ක combust වෙලා යනවා. එහෙනම් hydrogen ඇවිල්ලා අපි identify කරගන්න මේ burning eagle එකේ pop sound එකත් එක්ක මේක combust වෙලා යනවා. එහෙනම් hydrogen ඒත් එක්කම අපි කියනවා combustible hydrogen ඇවිල්ලා combustible gas එකක් කියලා. එහෙනම් පැහැදිලිද කොහොමද hydrogen gas එක අපි lab එකේ prepare කරගන්නේ? ඒ වගේම hydrogen
අපි ප්‍රිපෙයාර් කරගත්ත ගෑස් එක හයිඩ්‍රජන් කියලා කන්ෆර්ම් කරගන්නේ මෙන්න මේ මෙතඩ්ස් දෙකෙන්.